ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. ඒ වගේම සියලුම දෙනාට සුබ දවසක් වේවා. මෙම වීඩියෝවෙන් ගෙන එන්නේ මිථුන ලග්න හිමියන් සඳහා. මාර්තු මාසයේ ඔබගේ දෛවය වෙනස් වන්නේ කොහොමද කියලා. ඉතින් මාර්තු මාසය කියන්නේ මිථුන ලග්න හිමියන්ට සුවිශේෂී මාසයක්. ඒ වගේම මිථුන ලග්න හිමිය ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා මේ වෙන විට වක්‍ර චලිතයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් එය ඔබගේ දෛවයට විශේෂයෙන්ම බලපෑම් ඇති කරනවා. ඉතින් මෙවැනි වටිනා ජ්‍යොතිෂීමය කරුණුකාරණ සහිත වීඩියෝ එක්කල සැනින් ඔබ වෙත ළඟා කර ගැනීම සඳහා ජයසින්තු ජ්‍යොතිෂ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ විතරක් නෙමෙයි බෙල් නොටිෆිකේෂන් බටන් එකද ඔන් කරන්න අමතක කරන්න එපා. හොඳයි. දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම කලින් කිව්වනේ මිථුන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා වක්‍රව තමයි මේ කාලේ ගමන් කරන්නේ. ඉතින් බුධ ග්‍රහයා මේ කාලේ ගමන් කරන්නේ ශනි ග්‍රහයාට අයිති කුම්භ රාශිය තුල. ඉතින් කුම්භ රාශිය තුලදී මේ බුධ ග්‍රහයා වක්‍රව ගමන් කිරීම නිසා ඔබට යම් යම් අපහසු තත්ත්වයන් පෞද්ගලික කාලයේදී ඇතිවන්නට ඇති. නමුත් මාර්තු මාසයේ 21 වෙනිදායින් පසුව බුධ ග්‍රහයා මෙම වක්‍ර ස්වභාවය අතහැරලා දාලා නැවතත් ඍජු ගමනක ගමන් කිරීමට පටන් ගන්නවා. ඉතින් බුධ ග්‍රහයා මේ ගමන් කරන්නේ තනිවම නෙමෙයි. බුධ ග්‍රහයා කුම්භ රාශිය තුල. එනම් ඔබගේ නම වෙන්න තුල අඟහරු ග්‍රහයා, රවි ග්‍රහයා සහ රාහු ග්‍රහයා යන ග්‍රහයන් තිදෙනාම සමග සංයෝග වෙලා තමයි මේ කාලය තුලදී ගෝචරය වන්නේ. ඉතින් අඟහරු ග්‍රහයා කියන්නේ ඔබගේ 6 වෙනි අධිපති සහ 11 වෙනි අධිපති ග්‍රහයා. අඟහරු ග්‍රහයා කියන්නේ අග්නි තත්ත්වය පෙන්눔 කරන ග්‍රහයෙක්. ඉතින් කුම්භ රාශිය කියන්නේ වායු තත්ත්වය නිරූපණය කරන රාශියක්. ඉතින් අග්නි තත්ත්වය නිරූපණය කරන ග්‍රහයෙක්ට වායු තත්ත්වය නිරූපණය කරන රාශිය ඊටමත්ම කදිම ස්ථානයක්. මොකද අග්නි තත්ත්වය එම වායු තත්ත්වය නිසා උත්සන්න වෙනවා. එහෙම නැත්නම් වැඩි වෙනවා. ඉතින් මේ කාලයේදී ඔබට ඔබගේ ආදායම් සම්බන්ධ කටයුතු සඳහා ක්‍රියා කිරීමට ඊටමත්ම සුවිශේෂී කාලයක්. මම කලින් කිව්වනේ ඔබ විවිධ අපහසුතා මැද්දේ තමයි මේ කාලය ගත කරන්නේ කියලා. මාර්තු මාසයේ 21 වෙනිදායින් පසු එම තත්ත්වයන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ඔබට සැනසීමක් උදා වෙනවා. ඒ වගේම මම කිව්වනේ අඟහරු ග්‍රහයා කියන්නේ ඔබගේ 6 වෙනි අධිපති ග්‍රහයා. ඉතින් මේ කාලය තුලදී ඔබට යම් යම් රෝග කරදර පීඩා තත්ත්වයන් පැමිණෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඔබ ගන්න ආහාර පාන සම්බන්ධයෙන් ඒ වගේම ඔබගේ දිනචර්යාව හේතුවෙන් ඔබට විවිධාකාර රෝග පීඩා වැළඳෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා එම තත්ත්වයන් මගහැරගෙන ඔබට ඔබගේ ඉලක්ක කරා ගමන් කිරීමට මෙම උපදෙස් භාවිතා කරන්න. ඒ වගේම රවි ග්‍රහයා ඉන්නේ මෙන්න මේ ඔබගේ ලග්නාධිපති සමග 9 වෙනි සංයෝග වෙලා. රවි ග්‍රහයා කියන්නේ අග්නි තත්ත්වය නිවේදනය කරන ග්‍රහයෙක්. කලින් කිව්වා වගේම රවි ග්‍රහයාගේ නිවේදන වලටත් මෙම කුම්භ රාශිය ඊටපත්ම යහපත්. ඉතින් මේ නිසා ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් වැඩි දියුණු කරගන්න ඔප්නංවා ගන්න මේක ඊටමත්ම සුදුසු කාලයක්. මොකද රවි ග්‍රහයා කියන්නේ ඔබගේ 3 වෙනි අධිපති. 3 වෙනි කියන්නේ ඔබගේ වික්‍රමය. එහෙම නැත්නම් කුසලතා පිළිබඳව නිවේදනය කරන භාවය. ඉතින් මේ කාලය තුලදී ඔබගේ හැකියාවන් පිළිබඳව ඔබ අවධානය යොමු කළොත් ඔබට ඒවා වැඩි දියුණු කරගෙන ඉන් වාසිසහගත තත්ත්වයන් නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම දුර බැහැර ගමන් බිමන් වල යෙදෙන්නට මේ කාලය සිද්ධ වෙන්න පුළුවන්. මොකද රාහු ග්‍රහයා සමග ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා සංයෝග වෙලා තමයි මේ කාලය තුලදී ගෝචරය වන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔබගේ දසවැන්නේ තුල මේ වන විට ශනි ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා සංයෝග වෙලා ගෝචරය වෙනවා. සිකුරු ග්‍රහයා මාර්තු මාසයේ 2 වෙනිදා තමයි ඔබගේ දසවැන්න තුලට පැමිණෙන්නේ. ඒ පැමිණිලා මාර්තු මාසයේ 26 වෙනිදා දක්වාම ඔබගේ දසවැන්න තුල සිකුරු ග්‍රහයා රැඳී සිටිනවා. ඉතින් මේ කාලයේදී ඔබට ඔබගේ රැකියාව හරහා මිල මුදල් සැප සම්පත් ළඟා වීම විශේෂයෙන්ම පෙන්눔 කරනවා. මොකද සිකුරු කියන්නේ සෞම්‍ය ග්‍රහයෙක්. ඉතින් මෙවැනි සෞම්‍ය ග්‍රහයන් ඔබගේ දසවැන්න තුල ගෝචරය වීම හරහා ඔබට ඔබගේ රැකියාවන් තුල සුබ තත්ත්වයක් පෙන්눔 කරනවා. නමුත් අපිට මෙහිදී අමතක කරන්න බැරි කාරණාවක් තියෙනවා. ඒ තමයි
ශනි ග්‍රහයාත් ඔබගේ දසවැන්න තුළ ගෝචරය වෙනවා. ඉතින් ඔබ විශාල කාලයක් තිස්සේ රැකියාව නිසා පීඩාවට පත්වමින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ අතර තුර තමයි මේ සිකුරු ග්‍රහයාගේ දසවැන්නට සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. මෙය ඔබ කලින් සිටියා වූ අපහසුතා තත්ත්වයන්ගෙන් ඔබ තරමක් නිදහස් කර ඔබට සැනසීමක් සතුටක් ළඟා කරවන ග්‍රහ ගෝචරයක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. නමුත් ශනි ග්‍රහයා වැඩි කාලයක් ඔබගේ දසවැන්න තුළ රැඳී සිටීම නිසා ඔබට තරමක් අපහසු තත්ත්වයන් රැකියාව නිසා උදා වෙන්න පුළුවන්. ඒ බව හොඳින් මතක තියාගන්න. නමුත් ශනි ග්‍රහයා මෙලෙස ඔබගේ දසවැන්න තුළ රැඳී සිටීමෙන් ඔබට විවිධ අපහසුතා ඇති කරන්නේ ඔබට විවිධාකාරයේ වූ ජීවිත පාඩම් ඔබගේ ජීවිතය කරා ළඟා කර දීමට. මොකද ශනි ග්‍රහයා විසින් අපිට විවිධ කර්මය සඳහා වූ පාඩම් කියා දෙනවා. අප ඒවා දුකක් ලෙස නොසිතා ඒවායින් ගන්නට තිබෙන යහපත් දේ අරගෙන අපගේ ජීවිතය හැඩගස්වා ගැනීමයි සිදු කළ යුත්තේ. ඒ වගේම ගුරු ග්‍රහයා ඔබගේ ලග්නගතව ගෝචරය වෙන කාලයක් තමයි මේ ගත වෙන්නේ. මාර්තු මාසයේ 12 වෙනිදායින් පසුව දැනට වක්‍ර ගමනින් ගමන් කරන ගුරු ග්‍රහයා නිවෘත ගමනකට එහෙමත් නැත්නම් ඍජු චලිතයකට මුලපිරීමක් සිද්ධ කරනවා. ඉතින් මෙය ඔබට යම් යම් අපහසුතාවයන් තිබුණා නම් එම තත්ත්වයන් මගහැරී යන ග්‍රහ ගෝචරයක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. මොකද ඔබගේ ලග්න ස්ථානයේම ගුරු ග්‍රහයා වක්‍ර වීම හරහා ඔබට ඔබගේ රැකියාවේ සහ ඔබගේ විවාහය අන්තර් සම්බන්ධතා යන කාරණා පිළිබඳව අපහසුතා එහෙමත් නැත්නම් ඍණාත්මක දේවල් පසුගිය කාලය තුළදී ඇතිවෙන්නට ඇති. ඉතින් මෙම තත්ත්වයන් මාර්තු මාසයේ 12 වෙනිදායින් පසුව ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගොස් ඔබට යහපත් තත්ත්වයක් නිර්මාණය වන බව තමයි මේ ග්‍රහ ගෝචරයෙන් පෙන්වුම් කරන්නේ. ඒ වගේම මේ මාසයේ ආරම්භයේදීම සඳු ග්‍රහයා ඔබගේ දෙවැන්න තුල ස්වක්ෂේත්‍ර බලයෙන් බලවත් වෙලා තමයි ආරම්භ වන්නේ. ඉතින් සඳු ග්‍රහයා කියන්නේ කටක රාශියේ අධිපති. සඳු ග්‍රහයා තමාගේම රාශියේ මේ බලවත් වෙලා ආරම්භ වෙන මාර්තු මාසයේ ඔබට ඔබගේ ධනය සම්බන්ධ කටයුතු සඳහා යහපත් ඉඟියක් පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබගේ පවුල සම්බන්ධ කටයුතු වලදී ඔබ වඩාත් සතුටින් ප්‍රීතියෙන් කටයුතු කරන බවක් තමයි මෙහිදී පෙන්වුම් කරන්නේ. ඔබගේ පවුල තුල සතුට ප්‍රීතිය වර්ධනය වන ඒ වගේම මම කලින් කිව්වා වගේම ඔබගේ ධනය සම්බන්ධයෙන් කටයුතු සඳහාද සතුටුදායක තත්ත්වයක් තමයි මේ මාර්තු මාසයේ පෙන්වුම් කරන්නේ. ඒ වගේම කේතු ග්‍රහයා ඔබගේ තුන්වැන්න තුල ගෝචරය වෙමින් තමයි මේ කාලයේදී පවතින්නේ. ඉතින් මෙය යම්තාක් දුරකට අවාසි සහගත තත්ත්වයක් ලෙස දකින්න පුළුවන්. මොකද මම ඔබට කිව්වා ඔබගේ කුසලතාවයන් පිළිබඳව හොඳින් අවධානය යොමු කරන්න කියලා. මොකද මම එහෙම පැවසුවේ කේතු ග්‍රහයා ඔබගේ තුන්වැන්න තුල සිටමින් ඔබගේ හැකියාවන් දක්ෂතා යම්තාක් දුරකට හකුළු ආලමින් තමයි පවතින්නේ. ඒ නිසා ඔබ ඔබගේ හැකියාවන් දක්ෂතා පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන කාලයක් තමයි මේ ගත වෙන්නේ. ඒ නිසා තමයි මම කලිනුත් පැවසුවේ ඔබගේ හැකියාවන් සඳහා අවධානය යොමු කිරීම සඳහා යහපත් පසුබිමක් ඔබට අඟහරු ග්‍රහයාගෙන් ලබා දීලා තියෙනවා. එම తত্ত্বය ප්‍රයෝජනයට ගනිමින් මේ කේතු ග්‍රහයාගෙන් ඔබට සිදුවී ඇති ඍණාත්මක බලපෑම අඩු කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා. ඉතින් උත්සාහවන්ත වෙලා ඔබගේ ජීවිතය සැලසුම් කරගන්න. ඒ වගේම මෙම වීඩියෝවෙන් ගෙනාවේ මිථුන ලග්න හිමියන්ට පොදු පලාපලයක් නිසා ඔබගේ ජන්ම කේන්ද්‍රය අනුව සහ ඔබ මේ වන විට ගත කරන මහදසා අන්තර්දසා අනුව මෙම ප්‍රතිඵල යම්තාක් දුරකට වෙනස් වීමට හැකියාවක් පවතිනවා. නමුත් සිහි බුද්ධියෙන් යුතුව මෙම වීඩියෝව හොඳින් විමසා බලා ඔබගේ මාර්තු මාසය සැලසුම් කරගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන ලෙස මම නැවත වරක් ඔබට මතක් කරනවා. ඉතින් ඔබගේ ජීවිතයට පැමිණෙන කරදර බාධක දුෂ්කරතාවලට මුහුණ දීමට අවශ්‍ය හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ඔබට ලැබේවයි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.